හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි යනවා පුංචි ගමනක්. ඉතින් මට හිතුණා ඔයාලවත් එක්කයි යන්න ඕනේ කියලා. අපි යන්නේ ඩුබයි වල තියෙන බයෝ ෆාම් එකක් බලන්න. ඉතින් එහෙනම් යමු අපිත් එක්ක. ඉතින් මේ තමයි ෆාම් එකට යන පාර. ඉතින් මේ ෆාම් එක තියෙන්නේ පොඩ්ඩක් ඩෙසර්ට් එකක් ඇතුලේ. ඉතින් හරිම ලස්සනයි. අපි ඉතින් දැන් පාක් එකක් හොයාගෙන වාහනේ පාක් කරලා යමු බලන්න ඇතුළට. ටිකට් ගන්න ඕනේ ඔයගොල්ලෝ. ටිකට් අරගෙන අපි මෙතනින් තමයි එන්ටර් වෙන්න ඕනේ. බලන්නකෝ ඉතින් ලස්සන. එයාලා මැප් එකේ ඒව ඔක්කොම දාලා තියෙනවා අපිට යන්න ඕන විදිය. සියලුම විස්තර අපිට එතනින් බලා ගන්න පුළුවන් යන්න ඕන තැන්. ඉතින් ඉස්සෙල්ලාම ඔය වගේ සත්තු තමයි දාලා හිටියේ. ඒගොල්ලන්ට අපිට පුළුවන් කවන්න. කැම ජාති දාන්න පුළුවන්. එයාලා වෙනම බැරල් වල මේ ඒ මැද්දේ තියලා තියෙනවා කොළ ජාති අර එහෙම. අපිට ඒව අරගෙන මේගොල්ලන්ට කවන්න පුළුවන්. ඕන තරම් වෙලා ඕන විදිහට අපිට මේගොල්ලන්ට කවන්න පුළුවන්. ඒවට අය කරන්නේ නැහැ. අර එන්ටර් ෆීස් එක විතරයි ඒගොල්ලෝ ගන්න ටිකට් එක. ඒ ටිකට් එක ගත්තට පස්සේ මේ අපිට මේගොල්ලන්ට ඕන තරම් කවන්න පුළුවන්. එයාලා ඕන තරම් තියලා තියෙනවා කෑම. ඉතින් දැන් අපි යමු ভেජිටබල් තියෙන පැත්තට. ඔය තියෙන ෆාම් එකේ සත්තු ඉන්න හරිය සම්පූර්ණම. ඔන්න ඉතින් දැන් මෙතනින් තමයි පටන් ගන්නෙ. ලස්සනම හරිය. ඉතින් එයාලා මේ වගේ පුංචි කෝච්චියක් හදලා තියෙන එකක් බැරල් වලින් බලන්නකො හරි ලස්සනයි. ඉතින් මේක නම් මම මොනවද කියන්නේ නැහැ. කොහිල වගේ තමයි දැක්කේ. නමුත් කොහිල නම් නෙමෙයි මොනවා හරි මේ ගස් කැටියක්. එයාලා වවලා තියෙන බීට්‍රූට්, බෝංචි, කේල්, කැරට්, සන්ෆ්ලවර්ස් දාලා තිබ්බේ අතර මැද්දට. ඔක්කොම කලවම් භෝග තමයි යාලා හිටවලා තිබ්බේ. හැබැයි හරි පිළිවෙලයි ලස්සනයි බලන්නකෝ. දැක්කම හරි ආසයි. මෙයාලා වවන මේ ලෙවලු වර්ග සීසන් වලට වෙනස් වෙනවා ඇති අනිවාර්යෙන්. ඉතින් මේ සැරේ වවලා තියෙන දේවල් තමයි මේ. මෙයාලගේ තියෙන රෙස්ටොරන්ට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් එකකින් කෑම ගන්න. හැබැයි ඉතින් වෙජිටේරියන් විතරයි. හැබැයි ඉතින් හරිම රසයි. ඉතින් ඔයාලා ගියොත් try කරලා බලන්න. මොකද ඉතින් මේවා ස්වභාවික විදිහටම ඒගොල්ලෝ හදන එළවලු වර්ගනේ. ඒ වගේ හොඳ විඩියක් ඉතින් අපිට කන්න වෙන්නේ ගොඩාක් කලාතුරකින්නේ. ඉතින් ගියොත් ඔයාලා try කරලා බලන්න. මම ඒ වීඩියෝස් නම් මේකට ඇඩ් කරේ නැහැ. බලන්නක ඉතින් එයාලා බෝංචි ටිකක් කඩලා මේ තියලා තියෙනවා. එයාලා ගෙනියන්නේ එයාලගේ ෂොප් එකට.
ඒකත් මං ගත්තා. ඉතින් ඔයාලට පෙන්නන්න. බලන්නක තියෙන කෝන් තියෙනවා. ඒ අතර හැම මේ බෝගයක් අතර මැද්දකටම සන්ෆ්ලවර්ස් හිටවලා තියෙනවා. ඒ අර පුංචි පුංචි කෘමි සත්තු ඇදලා ගන්න. ඉතින් අපි දන්නවනේ හැමෝම. ඒක පොඩි ට්‍රික් එකක් කියලා. ඉතින් සමහර මේ පැතිවලට යන්න දුන්නේම වහලා තියෙන්නේ. මොකද එයාලා ඒවේ අලුතෙන් වගා කරන දේවල්, ඒ වගේ ගොඩක් දේවල් පොහොර දාන නම්මන ඒ දේවල් ඒ පැත්තේ එයාලා කරනවා ගමන් හිටියේ. හින්දා ඒ පැත්තට යන්න දුන්නේ නැහැ. ඉතින් දැන් ඔය වගේ චූටි කෝච්චියේ ඉතින් මුළු මේ ෆාම් එක වටේම යන්න පුළුවන් අපිට. ඒක ඔක්කොම ෆ්‍රී. ඔය ඔයාලට පේනවා නේද? ඔන්න ඔක තමයි කෝච්චිය. ඉතින් හරි ලස්සනට හදලා තියෙනවා අර පොන්චි හදලා ඒ වගේ අර ඩ්‍රොයින් දෙයක් කරන්න පුළුවන් විදිහට මේක බේස් දාලා තියෙනවා කියනවා කියලා ඉන්නවා. දෙන්න යන තරමට හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අපි ආපස්සට දැන් අර චූටි කෝච්චියෙන් බැහැලා පයින්ුත් ආවා. පොඩ්ඩක් මෙතනට පොඩ්ඩක් ඉඳලා යමු කියලා. බලන්නකො ලස්සන. ඉතින් යන්න හිතෙන්නෙම නෑ. ඉතින් ඇත්තට මෙතනින් ඉතින් එයාලගේ ෂොප් එකක් තියෙනවා. මේ ඔක්කොම එයාලා වගා කරන එළවලු, එතකොට ගම්බිත්තර, එතකොට ඔය වගේ ලස්සනට එළවලු පළතුරු ඔක්කොම එයාලා හිටවන જાති ඔක්කොම ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බා. කැමති අයට සල්ලි දීලා ගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ මම ගත්ත ටික. මම ඒත් ඔයාලට පෙන්නන්න දැම්මේ. ඉතින් දැන් මේ අපි ගෙදර එන ගමන් ඉතින් තව මගට ෆාම් දෙක තුනක්ම අපි දැක්කා. ඉතින් මට හිතුණා ඔයාලට ඒවා පෙන්නන්න. ඔය පේන්නේ කාන්තාරයක්. දැකලා නැති අපේ චූටි පැටවු ටිකට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය දැක්කේ අපි එන ගමන් ෆාම් එකක්. අර මම ඔයාලට කිව්වේ අපි දැක්කා කියලා. ඉතින් මම මේ ඔයාලට බලන්න පාරේ යන ගමන් ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. පේනව නේද ලස්සන? ඉතින් ඔය පොල් ගස් වගේ පේන්නේ ඔයාලට රට ඉඳි ගස්. ඔය ඉතින් එන අතරමඟ ඔන්න ඔටෝ ටිකකුත් අපිට හම්බ වුණා. ඉතින් මන්ට අග්ගාලා ඒකත් වීඩියෝ කරගත්තා. අපේ ලංකාවේ ඉන්න පුංචි පැටවු ටිකට බලා ගන්න. එහෙනම් ඉතින් අද මේ අරන් වීඩියෝ එක මං හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.